Hi guys, ඔන්න කලාතුරකින් ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් ගේන්නේ. මොකද මේ ගෙවිච්ච මාස කිහිපය ඇතුළත channel එකට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ ගැන මම පැහැදිලි කරලා එක වීඩියෝ එකක් දාලායි තියෙන්නේ. හැබැයි ඔයාට ඒ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් දැන් මම මගේ channel එකට ගිහින් ඒ වීඩියෝ එක බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් යමු අද මම ඔයාලා වෙනුවෙන් ගෙනාව මූවි එකට. ඉතින් මම අද ඔයාලා වෙනුවෙන් ගෙනාවේ 2014 රිලීස් වෙච්ච Dracula Untold කියන මූවි එක. දැන් ඩ්‍රැකියුලා කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ ලේවුරා බොන ගොඩක් භයානක කෙනෙක්. හැබැයි ඩ්‍රැකියුලා කියන්නේ හාත්පසින්ම වෙනස් හමුදාවකට උනා තනියම පහර දෙන තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ට ගොඩක් ආදරය කරන නියම රජෙක්. තරම ඩ්‍රැකියුලා කියන්නේ කවුද? මෙයාට කොහොමද මේ වගේ බලයක් හම්බුනේ කියලා බලන්න යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මොකද මම මාස ගාණක් තිස්සේ මේ channel එකට වීඩියෝස් දැම්මේ නැති නිසා දැම්ම මේ වීඩියෝ එකට like කරලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන ගම තාමත් channel එක subscribe කරන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න කියලා මතක් කරන ගම වැඩි කතා නැතුව යමු අපි අද ගෙනාව මූවි එක බලන්න මේ My Noise film බලන අලුත්ම විදිහ. ක්‍රිස්තු වර්ෂ 1442 තුර්කි සුල්තාන්වරයා ට්‍රාන්සල්වේනියාවේ හිටපු කුඩා දරුවන් දසදහස් ගාණක් බලෙන් වගේ වාල් සේවයට බඳව ගන්නවා. ඉතින් ට්‍රාන්සල්වේනියා කියන්නේ පුංචි රාජධානියක් නිසා මෙයාලට සටන් කරගන්න බැරුවයි මෙයාලගේ ළමයි ටික තුර්කි සුල්තාන්වරයාට බාර දෙන්නේ. ඊට පස්සේ සුල්තාන් කිසිම අනුකම්පාවකින් තොරව මේ ළමයින්ට පහර දීලා මෙයාලට මිනි මරන්න පුරුදු කරා. හැබැයි මේ වහල් ළමයින් අතරේ එක ළමයෙක් විතර හිතාගන්න බැරි දක්ෂ රණශූරයෙක් වුණා. එයා කොයිතරම් භයානක කෙනෙක්ද කියලා කියනවා නම් එයාගේ නම ඇහුණත් ඇති සතුරු හමුදාවට පැනලා දුවන්න. ඉතින් එයා වෙන කවුරුන් නෙවෙයි මකරගේ පුත්‍රයා ව්ලෑඩ්. හැබැයි මෙයාගේ දරුණුකම නිසා මිනිස්සු මෙයාට කිව්වේ ඩ්‍රැකියුලා කියලා. හැබැයි කාලයක් එක මෙයා කරන වැඩ මෙයාටම කලකිරිලා මෙයාගේ දරුණුකම සම්පූර්ණයෙන්ම නැති කරගෙන ආයෙත් මෙයාගේ රාජධානිය වෙච්ච ට්‍රාන්සල්වේනියා වලට ඇවිත් ට්‍රාන්සල්වේනියාවේ රජතුමා වුණා. අන්න ඒ වගේ පුංචි ඉන්ට්‍රෝ එකකින් තමයි මෙන්න මේ කතාව පටන් ගන්නෙ. ඉතින් මේ තමයි ට්‍රාන්සල්වේනියා වලට ඇවිත් ට්‍රාන්සල්වේනියා පාලනය කරන ගොඩක් භයානක රණශූරයෙක් වෙච්ච ඩ්‍රැකියුලා. හැබැයි දැන් ට්‍රාන්සල්වේනියා වල ඉන්න මිනිස්සු දැන් මෙයාට කියන්නේ ව්ලෑඩ් කියලා. දැන් මෙයාලට ගඟල් ළඟ තිබිලා තුර්කි හමුදාවේ ඔත්තුකාරයෙක් දාන එක හිසාවරණයක් හම්බ වෙලා. දැන් මේ හිසාවරණය දැක්කට පස්සේ ව්ලෑඩ්ට තේරෙනවා එක්කෙනෙක් නෙවෙයි කිහිප දෙනෙක්ම අපේ ඔත්තු බලන්න ඇවිත් මේ හිසාවරණය ඇවිත් තියෙන්නේ ගඟ මුදුනෙන්. ඒ කියන්නේ අර තුර්කි හමුදාව අනිවාර්යෙන්ම ඇත්තේ අර බ්‍රෝකන් ටූත් කන්දේ. ඒ නිසා මෙයාගේ හොඳම යාළුවෙක් වෙච්ච දුමිට්රුට ඉක්මනින්ම රාජධානියට ගිහින් අනිත් අයට අනතුරු හංගවන්න කියලා මෙයා තව දෙන්නෙක්ව එක් කරගෙන රෑ වෙන්න කලින් අර බ්‍රෝකන් ටූත් කියන කන්දට නගින්න පටන් ගන්නවා. දැන් මෙයාලා කන්ද මුදුනටම නැගලා ඒ වෙලාවේ එතන තිබ්බ එක ගුහාවකින් වවුලෝ ටිකක් එළියට යනවා. දැන් ව්ලෑඩ් මේ වගේ සත්තු දවාලට පියාඹන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා මේ තුන්දෙනා ඉක්මනින්ම ගුහාව ඇතුළට යනකොට ගුහාව ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කුඩු වෙච්ච ඇටකොටු වගේක්. දැන් මේ දේවල් දැක්කට පස්සේ ව්ලෑඩ් කවදාකවත් තුර්කිවරෝ මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා කියනකොට මෙයාලා හොඳටම බය වෙනවා. ඔන්න ඒත් එක්කම මෙයාලට ගොඩක් දරුණු සතේ පහර දෙන්න පටන් ගන්නවා. බලනකොට ඒක වැම්පයර් කෙනෙක්. දැන් මේ වැම්පයර් ව්ලෑඩ් එකව දෙන්නටම පහර දීලා ඉවරයි. හැබැයි ඒ වෙලාවේ ව්ලෑඩ් ගුහාවේ කට ළඟට ඇවිත් ඉරෙලිය වැටෙන තැනට වෙලා රිදී කඩුවක් වැම්පයර්ගේ පැත්තට දික් කරාට පස්සේ වැම්පයර් ඉරෙලියටයි රිදී කඩුවටයි බය වෙලා මෙතනින් යන්න යනවා. ඒ නිසා ව්ලෑඩ්ත් ඉක්මනින්ම මෙයාගේ රාජධානියට ඇවිත් මේ ගැන පූජකවරයාට කිව්වට පස්සේ පූජකවරයා මෙයාට කියන්නේ මේ දේවල් අහම්බෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. මොකද මීට දවස් 4කට කලින් අපේ පූජකවරු හැමෝම එකම හීනයක් දැකලා අවදි වුණා. ඒ හීනේ තිබුණේ ලේවුරා බොන පිසාචයෙක් ඇවිත් මේ ශුද්ධස්ථානය විනාශ කරලා දානවා. ඉතින් ඒ පිසාචයා ගැන රෝමානු ගුප්තවාදී ලියලා තියෙන්නේ එයා පිසාචයෙක් වෙන්න කලින් අමරණීය මිනිස්සෙල්ලෝ. හැබැයි එයාට අඳුරු බලයන් හොමාරු කරගන්න ඕන වුණ නිසා එයා අපායේ ඉඳලා යක්ෂයෙක්ව ගෙන්නලා. ඉතින් ඒ යක්ෂයා මෙයා ඉල්ලන බලය දුන්නත් අන්තිමේටම යක්ෂයා මෙයාව රවට්ටලා. ඒ නිසා මෙයාට ජීවිත කාලේ පුරාවටම එක අඳුරු ගුහාවකයි ජීවත් වෙන්න වෙන්නේ. දැන් පිසාචයාට ඒ ගුහාවෙන් බේරෙන්න ඕන නම් එයාගෙන් බලය ඉල්ලගෙන ඒ ගුහාවට කවුරු හරි යන්න ඕන. දැන් මේ කතාව ඇහුවට පස්සේ ව්ලෑඩ් පූජකතුමාට අපේ මිනිස්සු තුර්කි
තුර්කි හමුදාව පහර දෙයි කියලා හොඳටම බය වෙලා ඉන්නේ. ඒ නිසා මේ කතාව කියලා ආයෙත් එයාලව බය කරන්න ඕන නෑ කියලා මෙයා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ මෙයා යන්නේ මෙයාගේ නෝනා මිරේනා ළඟට. මෙයාලට ළමයෙකුත් ඉන්නවා. මෙයාගේ නම ඉංග්‍රේස්. ඒ වෙලාවේ මිරේනට මෙයාගේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා දැනිලා ඇත්තටම අද මොකක්ද උනේ කියලා අහනකොට ව්ලෑඩ් අපිට උර්කේ පහර දුන්නා කියලා මෙයා මිලේනට ඇත්ත විස්තරේ කියන්න යන්නේ නැහැ. ඒ වගේම මෙයා ගොඩක් දුක් වෙනවා. අපේ ළමයාගේ වයසේදී තමයි මගේ තාත්තා මේ මාව තුර්කේ සුල්තාන්වරයාට බාර දුන්නේ. ඊට පස්සේ යාලා අපිට ගොඩක් දසවද දීලා අපිට මී මරන්නත් පුරුදු කරා කියලා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ පහුවදා පාස්කු දවස. ඒ නිසා ට්‍රාන්සල්වේනියාවේ ඉන්න හැමෝම මේ දවස් සමරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ව්ලෑඩ් ට්‍රාන්සල්වේනියා පාලනය කරන්න පටන් අරගෙන අවුරුදු 10ක් වෙනවා. ඉතින් මේ අවුරුදු 10 ඇතුළත තුර්කිය හමුදාවෙන් මෙයාලට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි ඒ වෙලාවේ කවුරුන් නොහිතපු විදියට තුර්කිය හමුදාවේ හංසබේ කියන එක සෙම්පෙතියෙන් කට්ටිය කිහිප දෙනෙකුත් එකතු කරගෙන මේ මාලිගාවට ඇවිත් ඒ වෙලාවේ ව්ලෑඩ් මෙයාලා මේ ඇවිත් ඉන්නේ බදු මුදල් අරන් යන්න කියලා හිතාගෙන මෙයාලට ඉක්මනින්ම බදු මුදල් ටිකක් දීලා මෙයාලා මෙතනින් යවන්න උත්සාහ කරා. මේ හංසබේ බදු මුදල් ගන්නේ නැතුව ගොඩක් පණ්ඩිත විදියට කතා කරලා ව්ලෑඩ්ට කියනවා අපේ එක කණ්ඩායමක් අතුරුදන් වුණා කියලා. ඒ වෙලාවේ ව්ලෑඩ්ත් අපි යාළුවා මැරුවේ නෑ කියලා කියනකොට ඒකත් එහෙමද කියලා මේ කට්ටිය මෙතනින් යන්න ගිහින් ආපහු හැරිලා කියනවා සුල්තාන් එයාගේ හමුදාවට බඳව ගන්න ළමයි 1000ක් එක්කන් එන්න කිව්වා කියලා. ඒ වෙලාවේ මෙතන ඉන්න හැමෝම මේ දෙයට විරුද්ධ වෙනවා. අපි කවදාකවත්ම අපේ ළමයි දෙන්නේ නෑ කියලා. හැබැයි මේ තුර්කිය හමුදාවේ අය උඹලට අපිට වඩා උඩින් යන්න බෑ කියලා අමුතු ලොකු ගමකින් ඉන්නේ. ඒ නිසා මෙතන ඉන්න කිහිප දෙනෙක් ළමයෙක්ව අල්ලගෙන එකන් යන්න හදනකොට ව්ලෑඩ්ට හොඳටම කේන්ති ගිහින් එයාගේ බෙල්ලෙම අල්ලගෙන උඹලට දැන් මං කවුද කියන දේ හොඳටම අමතක වෙලා ඒ නිසා මගෙන් මැරුණොක දැම්ම මෙතනින් ඵලයල්ලා කියලා මෙයාලව එලව ගන්නවා. හැබැයි හංසබේ ඔයාලට සටන් කරලා දිනන්න හමුදාවක් නැහැ. ඒ නිසා අපි කියන දේ ඔයාලට අනිවාර්යයෙන්ම අහන්න සිද්ධ වෙනවා කියලායි මෙයාලා මෙතනින් යන්න යන්නේ. දැන් එදා රෑ ඉංග්‍රේස් තාත්තේ මේ මාවත් සුල්තාන්ට බාර දෙනවද කියලා අහනකොට නෑ පුතේ මං කවදාකවත්ම ඔයාව සුල්තාන්ට බාර දෙන්නේ නෑ කියලා මෙයා මිලේනා ළඟට යනවා. දැන් ව්ලෑඩ් හොඳටම අසරණ වෙලා ඉන්නේ. මොකද මෙයා දන්නවා ළමයින්ව සරණාගතයෝ විදියට යැව්වොත් ඒ ළමයින්ට කොච්චර දුකක් විඳින්න ඕනද කියලා. හැබැයි සුල්තාන්ට විරුද්ධ වෙලා ළමයින්ව යැව්වේ නැත්තා ඒ යවන්න නැති එක ළමයෙකුට මිනිස්සු 100කටවත් මැරෙන්න සිද්ධ වෙනවා කියලාත් මෙයා හොඳටම දන්නවා. ඒ වෙලාවේ මිරේනා සුල්තාන්ගේ පුතා ඔයාගේ සහෝදරයෙක් වගේ නේද? ඒ නිසා එයාගෙන් උදව් ඉල්ලුවොත් ඔයාට අනිවාර්යෙන්ම උදව් කරાવી කියලා කියනකොට පහුවෙදාම ව්ලෑඩ් කණ්ඩායමක් එක්ක එයාව මුණ ගැහෙන්න යනවා. දැන් එයාව හම්බුණාට පස්සේ එයා ව්ලෑඩ්ව ගොඩක් ආදරෙන්ව පිළිගන්නේ. මොකද මේ හැමෝම දන්නවා ව්ලෑඩ් කියන්නේ කොයිතරම් දක්ෂ රණශූරයෙක්ද කියලා. ඔයාලට කියන්නත් බැරි වුණා මේ සුල්තාන්ගේ පුතාගේ නම මෙහෙම. දැන් ව්ලෑඩ් මේ අහන සහෝදරයා ඔයාට ළමයි 1000ක් ඕන නම් මේ මාව අරගන්න. මොකද ඔයාම දන්නවා මං ළමයි 1000කට සමානයි කියලා කියනකොට මොහොමඩ් මං තමයි දැන් තුර්කිය පාලනය කරන්නේ. ඒ නිසා මට අනිවාර්යයෙන්ම ළමයි 1000ක් ඕනමයි. විශේෂයෙන්ම ඔයාගේ පුතා මගේ තාත්තා ඔයාව පුහුණු කරා වගේ මටත් ඕන ඔයාගේ පුතාව පුහුණු කරන්න කියලා ව්ලෑඩ් අකමැත්තෙන් හරි මේ ගිවිසුමට කැමති කරගන්නවා. ඒ නිසා දැන් ඉංග්‍රේස තුර්කි කණ්ඩායමකට බාර දෙන්න එක්කන් ඇවිත් හැබැයි මේ තුර්කිවරු දැක්කට පස්සේ මිලේනා කෑ ගහන්න පටන් ගන්නවා මං කොහොමත් මගේ පුතාව යවන්නේ නැහැ. අනික ඔයා පොරොන්දු වුණා නේද පුතාව ඒ කට්ටියට බාර දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාව ට්‍රාන්සල්වේනියාවේ ඉන්න සෙබලුත් අපි මේ වැඩේ කරේ නැත්නම් අනිවාර්යයෙන්ම යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා මිලේනාව සනසනකොට මේ හැමදේම තේරුම් ගත්ත ඉංග්‍රේස් මට මේ ගමන යන්න වෙනවාම කියලා මෙයා තමන්ගේ කැමැත්තෙන්ම තාත්තා ළඟට දුහන් යනවා. ඒ වෙලාවේ ව්ලෑඩ් ඇත්තමයි මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි කියලා මෙයා ඉංග්‍රේස්වත් එක්කරගෙන අර තුර්කි කණ්ඩායම ළඟට යනකොට කණ්ඩායමේ හිටපු හාදෙක් ඔයාලා මේ ගත්ත තීරණය ගොඩක් හොඳ තීරණයක් කියලා ව්ලෑඩ්ටත් අපහාස කර අමුතුම පණ්ඩිතකමකින් කතා කරන්නේ. ඒ වෙලාවේ ව්ලෑඩ් හොඳට හිතලා බලලා ඉංග්‍රේස්ට ඉක්මනින් මෙයාගේ අම්මා ළඟට යන්න කියනවා. ඒත් එක්කම මෙයා අර පණ්ඩිතකමකින් කතා කරපු හාදයාගෙන් කඩුව ඇදලා අරගෙන ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලාත් හිතන්න කලින් මෙතන හිටිය හැමෝගෙම කතාව ඉවරයක් කරලා දානවා. දැන් මේ සිද්ධ වුණ දෙයින් අනිවාර්යයෙන්ම තුර්කිවරෝ මෙයාලත් එක්ක යුද්ධ කරන්න එනවා කියලා දන්න නිසා
ව්ලෑඩ් අනිත් අයට මාලිගාවට යන්න කියලා මෙයා ඉක්මනින්ම අර බ්‍රෝකන් ටූත් කන්දේ තියෙන ගුහාවට යනවා. ඒ වෙලාවේ අර වැම්පයර් මෙයා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා බලන් ඉඳලා එකපාරට මෙයා ළඟට ඇවිත් මෙයා ළඟ තිබ්බ කඩුවත් අහකට විසික් කරලා මේ ගුහාවට ආව මිනිස්සු හැමෝම ළඟ තිබුණේ බය විතරයි. හැබැයි ඔයා ළඟ බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම ඔයා මොකටද ආවේ කියලා අහනකොට තුර්කිය හමුදාව අපිට පහර දෙන්නයි හදන්නේ. ඒ නිසා මට මගේ අහිංසක මිනිස්සු බේරගන්න ඔයාට වගේ බලයක් ඕන කියලා කියනකොට තමුන් මීට කලින් මිනිස්සු දහස් ගණන් මරලා තියෙනවා නේද කියලා වැම්පයර්ට හොඳටම කේන්ති ගිහින් ව්ලෑඩ්ගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. ඒ වෙලාවේ ව්ලෑඩ් ඇත්තමයි මට පස්සේ තමයි තේරුනේ ඒක ලොකු අපරාධයක්. ඇත්තමයි ඒ දේවල් වලින් කිසිම තේරුමක් නැහැ. ඒත් දැන් මම මගේ මිනිස්සුන්ව බේර ගන්න ඕන. හැබැයි ඒකට වීරයෙක් වෙලා වැඩක් නැහැ. සමහරක් වෙලාවට අමනුෂ්‍යෙක් වෙන්න ඕන. මං අරුන්ව උල තියෙන එකෙන් මට පුළුවන් තවත් ගම් 10ක් ආරක්ෂා කරන්න කියලා කියනකොට වැම්පයර්ත් මෙතනින් නිදහස් වෙන්න මේ වගේ කෙනෙක් එනකම් බලන් හිටපු නිසා මං තමුන්ගේ ගැලවීම නම් තමුනුත් මගේ ගැලවීම කියලා මෙයා මෙයාගේ අත හපාගෙන මෙයාගේ ලේ ටික ව්ලෑඩ්ට බොන්න කියනවා. ඉතින් මේ ලේ බිව්වට පස්සේ ව්ලෑඩ්ට මිනිස්සු 100 දෙනෙක්ගේ ශක්තිය වගේම එයාලගේ බලයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අන්ධකාරයේ ජීවත් වෙන සත්තුන්ගේ ආධිපත්‍ය වගේම මෙයාට කොයිතරම් ලොකු තුවාලයක් වුණත් ඒ තුවාලේ ඉක්මනින්ම සනීප වෙනවා. ඉතින් මේ වගේ දෙයක් යක්ෂයා නිකන් දෙන්නේ නැති නිසා ව්ලෑඩ් ඒ වෙනුවෙන් ඔයාට මගෙන් මොනවද ඕන කියලා අහනකොට යක්ෂයා දැන් තමයි හරි කතාව කියන්න පටන් ගන්නෙ. මොකද මේ ලේ බිව්වට පස්සේ ව්ලෑඩ්ට මේ බලය තියෙන්නේ දවස් 3ක් විතරයි. ඒ වගේම මෙයා මේ ලේ බිව්වට පස්සේ මිනිස් ලේ බොන්න ඕන කියලා මෙයාට ලොකු පිපාසයක් එනවා. හැබැයි ඒ කියලා මෙයා මිනිස් ලේ බිව්වොත් අර දවස් 3කින් අයින් වෙනවා කියලා කිව්ව බලය මෙයාගේ ඇඟෙන් අයින් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට ජීවිත කාලේ පුරාවටම වැම්පයර් කෙනෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි එහෙම වුණොත් මේ ගුහාව ඇතුලේ හිර වෙලා ඉන්න වැම්පයර්ට නිදහස් වෙන්න පුළුවන්. දැන් මේ කතාව ඇහුවට පස්සේ ව්ලෑඩ්ට හිතා ගන්න බැරුව ඉන්නේ දැන් මම මොකද්ද කරන්න ඕන කියලා. හැබැයි මෙයාට මෙයාගේ රාජධානියේ ඉන්න අහිංසක මිනිස්සු බේර ගන්න ඕන නම් මට අසීමිත බලයක් ඕන. ඒ නිසා මම දවස් 3ක් යනකම් මිනිස් ලේ බොන්නේ නැතුව ඉවසන් ඉන්නවා කියලා අර වැම්පයර් දුන්න ලේ ටික බොන්න පටන් ගන්නවා. ඒත් එක්ක මෙයාට සිහිය නැති වෙලා ආයෙත් සිහිය එනකොට මෙයාර ගඟට ගහගෙන ඇවිත් ඒ වෙලාවේ මෙයාගේ ඇඟිල්ලේ තියෙන රිදී මුද්දට ඇඟිල්ල පිච්චෙන්න පටන් ගන්නවා. මොකද දැන් මෙයා වැම්පයර් කෙනෙක් වුණ නිසා මෙයාගේ ඇඟේ රිදී ගෑවුණත් ඉරේලිය වැටුණත් මෙයාගේ ඇඟ පිච්චෙන එකයි වෙන්නේ. ඔන්න ඒ වෙලාවේ මෙයාට අමුතු සද්ද වගේකුත් ඇහෙන්න පටන් ගන්නවා. බලනකොට මෙයාට ලැබිලා තියෙන බලයෙන් දැන් මෙයාට පුළුවන් ඈතින් මකුළු දැල් වියන මකුළුවෙක්ගේ සද්ද වුණත් අහන්න. ඒ විතරක් නෙවෙයි නිකන් ස්කෑන් මැෂින් එකක් වගේ ගස් අතරේ හැංගිලා ඈත ඉන්න සත්තු පවා මෙයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා අර මුද්ද ඇඟේ ගෑවෙන්නේ නැති විදිහට මාලයක් වගේ බෙල්ලට දා ගන්නකොට කාලතුවක් වල සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. බලනකොට තුර්කිය හමුදාව මෙයාගේ රාජධානියට පහර දෙන්න පටන්ගෙන ඒ නිසා මෙයාත් ඉක්මනින්ම ඒ පැත්තට දුවන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට දුවනකොට මෙයා එකපාරටම වවුල ගොඩක් වෙනවා. බලනකොට මෙයාට වවුල ගොඩක් වගේ වෙලා තනින් තැනට ඉක්මනින්ම යන්න පුළුවන්. දැන් තමයි ව්ලෑඩ්ත් මේ බලය ගැන දැනගන්නේ. ඊට පස්සේ ඉක්මනින්ම මේ බලය පාවිච්චි කරලා මෙයාගේ රාජධානියට යනකොට මෙයාගේ මිනිස්සු හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. එයාලට අපේ ළමයි විතරයි ඕන උනේ. අපිට එයාලත් සටන් කරන්න බෑ කියලා. හැබැයි ව්ලෑඩ් ඔයාලා බය වෙන්න එපා. අපේ ළමයි කාටවත්ම දෙන්න ඕන නෑ. අපි යාලට හොඳ පාඩමක් උගන්වමු කියලා මෙයා විතරක් තනියම ප්‍රධාන දොරටුවෙන් එළියට එනකොට මුළු සේනාවම මෙයාගේ පැත්තට දුවන් එනවා ව්ලෑඩ්ගේ කතාව ඉවරයක් කරලා දාන්න. හැබැයි ව්ලෑඩ් කිසිම බයක් නැතුව මේ සේනාව මැදට පැනලා ආව හැමෝගෙම කතාව ඉවරයක් කළාම දානවා. දැන් ට්‍රාන්සල්වේනියාවේ ඉන්න සෙබළු මෙතනට එනකොට එයාලටත් හිතාගන්න බෑ යකෝ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාව ව්ලෑඩ් කවුරුත් මගෙන් මොකද්ද උනේ කියලා අහන්න එපා. හැබැයි ඔයාලව ආරක්ෂා කරන්න මට පුළුවන් හැමදේම මං කරනවා. දැන් මේ සිද්ධ වෙච්ච සිද්ධියෙන් මොහොමඩ් ලොකු සේනාවක් කරා අනිවාර්යෙන්ම අපිත් එක්ක යුද්ධ කරන්නේ. ඒ නිසා අපි දැන්ම කඳුමුදුනේ තියෙන දේවස්ථානෙට යන්න ඕන. එතකොට අපිට කාලතුවක් වලින් බේරිලා ඉන්න පුළුවන් කියලා මෙයාලා හැමෝම ඒ දේවස්ථානට යන්න පටන් ගන්නවා. එතකොට තවත් පැත්තෙන් ව්ලෑඩ් කිව්වා වගේම මොහොමඩ් එයාලා සෙබළු 1000 හිටපු සේනාවක් පැරැද්දුවා නා
අපි සෙබළු ලක්ෂයක් අරන් යමු කියලා මෙයාත් යුද්ධෙට ලෑස්ති වෙනවා. දැන් ව්ලෑඩ්ගේ යාළුවෝ ව්ලෑඩ්ට කියන්නේ කඳුයි කැලවලුයි පාවිච්චි කරොත් මාස 4ක්වත් අපිට මේ යුද්ධය අල්ලන් ඉන්න පුළුවන් කියලා. හැබැයි ව්ලෑඩ් කියන්නේ මාස ගාණක් නෙවෙයි මං දවස් 3කින් මේ යුද්ධය ඉවර කරනවා කියලා. දැන් මෙයාලා දේවස්ථානයට යන අතරතුරේ නැවතිලා කෑම කන්න පටන් ගන්නවා. දැන් මේ දේවල් දකින්නකොට ව්ලෑඩ්ට තියෙන අර ලේ පිපාසය එන්න වැඩි වෙන්න පටන්ගෙන ඒ නිසා මෙයාගේ නෝනා ළඟට ගිහින් එයත් එක්ක කාලය ගත කරනකොට ඔන්න එයාගේ ලේ ටිකත් බොන්න හිතෙනවා. ඒ නිසා මෙයා අතින් වැරද්දක් වෙයි කියලා තියෙන බයට ඉක්මනින්ම මේ කුඩාරන් ටික දාලා ඈතකට දුවන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවේ එක මිනිහෙක් මෙයාගේ පස්සෙන් පන්නන් ඇවිත් බලනකොට ඒ හාදයා අඳුරු මායාවන් ගැන ගොඩක් දේවල් දන්න කෙනෙක් වගේ. ඒ නිසා මෙයා දැනගෙන ව්ලෑඩ් ළඟ වැම්පයර් කෙනෙක්ගේ බලය තියෙනවා කියලා. ඉතින් වැම්පයර් කෙනෙකුට සේවය කරොත් දවසක මෙයාට වැම්පයර් කෙනෙක්ගේ බලය ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මෙයාම මෙයාගේ අත කපාගෙන ලේ ටිකක් භාජනයට දාලා ව්ලෑඩ්ට දෙනවා මං ඔබතුමාට සේවය කරන්නම් කියලා. හැබැයි ව්ලෑඩ් හදන්නේ ලේ වලින් කොහොම හරි කරලා ඈත් වෙලා ඉන්න. ඒ නිසා මෙයාට හොඳටම කේන්ති ගිහින් මේ මිනිස්සයා හොඳටම බය කරලා මෙතනින් පන්න ගන්නවා. දැන් පහුදා උදේ මොහොමඩ් ව්ලෑඩ්ගේ රාජධානියට එනවා. ඒ වෙලාවේ මෙයාගේ සෙබළු හැමෝම මැරිලා කණුවල ඉල්ලලා ඉන්නවා දැක්කට පස්සේ මෙයා ටිකක් බය වෙනවා. ඒත් එක්කම තවත් පැත්තේ මිරේනා නැගිටිනකොට ව්ලෑඩ් කුඩාරමේ කොනකට වෙලා කෙඳිරි ගාන ගමනුවේ ඉන්නේ. ඒ නිසා මෙයා ඉක්මනින්ම ව්ලෑඩ් ළඟට යනකොට ව්ලෑඩ්ගේ අර රිදී මුද්ද එයාගේ ඇඟේ ගෑවෙන නිසා එයාට හොඳටම තුවාල වෙලා. ඒ නිසා මිරේනා ඉක්මනින් මේ මුද්ද අයින් කරනකොට ව්ලෑඩ්ගේ තුවාලෙත් ඒ වෙලාවෙම සනීප වෙනවා. දැන් මේ දේවල් දැක්කට පස්සේ මිරේනාට හිතා ගන්න බෑ ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මේ ගැන ව්ලෑඩ්ගෙන් අහනකොට ව්ලෑඩ් මෙයාගේ ඇඟ හිරු එළියට නිරාවරණය කරලා වෙච්ච හැම දෙයක්ම මිලේනාට පැහැදිලි කරනවා. දැන් මේ කතාව අහලා ඉවරුනාට පස්සේ මිලේනාට ගොඩක් දුකයි ඔයා මේ හැම දෙයක්ම කරේ අපි වෙනුවෙන් නේද කියලා. හැබැයි ව්ලෑඩ් ඔයා බය වෙන්න ඕන නෑ. මේ බලය මගේ ඇඟේ තියෙන්නේ හරියටම තව දවස් 2යි. ඒත් මම මේ දවස් 2 ඇතුළත කාගේවත් ලේ නොබී ඉන්න ඕන. වැරදීමකින් හරි ලේ ටිකක් බිව්වොත් මට හැමදාම මේ වගේ තමයි ඉන්න වෙන්නේ කියලා කියනකොට මිලේනාට තවත් බය හිතෙනවා. හැබැයි ව්ලෑඩ් ඔයා බය වෙන්න එපා. මට ලේ නොබී ඉන්න පුළුවන් වෙයි. දැන් ඔයාලා ඉක්මනින්ම ඔයාලා ගමන පටන් ගන්න ඕන. මට දවල් අරුවේ එන්න බැරි නිසා රෑ වුණාට පස්සේ මං අනිවාර්යෙන්ම ඔයා ඉන්න තැන්ට එන්න. ඒ නිසා ඔයා ඉක්මනින්ම අනිත් කට්ටියවත් එක්කම මෙතනින් යන්න කියලා කියනකොට මිලේනා දිමිට්රුට ගිහින් කියනවා ව්ලෑඩ් තුර්කි හමුදාවේ ඔත්තු බලන්න ගියා. ඒ නිසා අපි ඉක්මනින්ම දේවස්ථානෙට යමු කියලා. ඒ නිසා හැමෝම දේවස්ථානට යන්න පටන්ගෙන දැන් රෑ වුණාට පස්සේ ව්ලෑඩ්ත් කිව්වා වගේම කට්ටිය ඉන්න තැනට යන්න පටන් ගන්නවා. දැන් දිමිට්‍රෝ කට්ටිය එක් කරගෙන දේවස්ථානයේ ළඟටම ඇවිත් හැබැයි කවුරුන් නොහිතපු විදිහට හැංගිලා හිටව මෙහෙමඩ්ගේ කට්ටිය කිහිප දෙනෙක් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා ට්‍රාන්සිල්වේනියාවේ සෙබළු මේ තුර්කි හමුදාව එක්ක පුළුවන් විදිහට සටන් කරනකොට මේ තුර්කි කණ්ඩායමේ හිටපු නායකයා මිලේනවයි ඉංග්‍රීසිවයි කොටු කරගන්නවා. හැබැයි වෙලාවේ දිමිට්‍රෝ ඔයාලා බය වෙන්න එපා මම මේ දේ බලා ගන්නම් කියලා මෙයාර කණ්ඩායමේ නායකයාත් එක්ක සටන් කරනකොට නායකයා දිමිට්රුව ලේසියෙන්ම පරද්දලා මෙයා මිලේනාගේ කතාව ඉවරයක් කරන්නයි හදන්නේ. හැබැයි ඒ වෙලාවේ එකපාරට මෙතනට ව්ලෑඩ් නායකයාව බය කරාට පස්සේ ඒ බය වෙච්ච පාරට නායකයා එතන තිබ්බ ප්‍රපාතයෙන් පහළට ඇදගෙන වැටිලා එයාගේ කතාව එතනම ඉවරයක් වෙනවා. දැන් ව්ලෑඩ්ට වෙලා තියෙන දේ දැක්කට පස්සේ දිමිට්රු ටිකක් කලබල වෙලා ඉන්නේ. ඒ නිසා ව්ලෑඩ් මෙයාට හැම දෙයක්ම කියලා තීරුම් කරන්න හදනකොට දිමිට්රුට හොඳටම තුවාල වෙලා තිබුණ නිසා මෙයාගේ කතාව මෙතනම ඉවරයක් වෙනවා. දැන් තමන්ගේ හොඳම යාළුවා තමන්ට නැති වුණ නිසා ව්ලෑඩ්ට කියාගන්න බැරි දුකක් තියෙන්නේ. ඒ වගේම ප්‍රපාතයෙන් පහළ වැටිච්ච නායකයාගේ කතාව ඉවරයක් වුණා කියලා හිතුවට එයා කොහොම හරි කරලා එයාගේ ජීවිතේ බේරගෙන දැන් හැමෝම දේවස්ථානයට ඇවිත් යාඥා කරන්න පටන් ගන්නවා. හැබැයි ව්ලෑඩ් අපේ ප්‍රශ්න දෙවියන්ට කියලා වැඩක් නැහැ. අපි වෙනුවෙන් සටන් කරන්න ඕන කියලා මෙයා ආයුධ ටික ලෑස්ති කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ඉංග්‍රීස් වහලා දාලා තියෙන එක කාමරයක් දැකලා තාත්තේ මේ කාමරය ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා අහනකොට ව්ලෑඩ් කියන්නේ මං ආයෙ පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතපු දෙයක් තමයි මේ කාමරය ඇතුලේ තියෙන්නේ කියලා. දැන් තවත් පැත්තේ මෙහෙමට ආරංචි වෙලා ව්ලෑඩ් රාක්ෂයෙක් වෙලා එයා අඳුරු මායාවන් පාවිච්චි කරනවා කියලා. ඒ නිසා මෙහෙම මගේ සෙබළු ඒ දේවල්
දේවල් දැක්කොත් නේද බය වෙන්නේ කියලා මෙයා සෙබළුන්ගේ ඇස් වහලා යුද්ධෙට එක්කන් යන්නේ. දැන් පහෝදා ඉරෙලිය වැටුණු තැන්වලට බ්ලෑඩ්ට යන්න බැරි නිසා මේ අඳුරු තැන්වල විතරක් ඇවිද ඉන්නකොට මේ දේවල් දැක්ක දේවස්ථානයක පූජකවරයෙකුට මෙයා ගැන සැක හිතිලා රිදී කඩුවකුත් අරගෙන බ්ලෑඩ් ළඟට ගිහින් ඔබතුමාගේ ඇඟ ඇතුලේ පිසාචයෙක් ඉන්නවා කියලා කටකතා පැතිරෙන්න පටන්ගෙන ඒ නිසා එයාලා ඔබතුමාව මරන්න කලින් මට ඔබතුමාව මරන්න අවසර දෙන්න කියලා කුඩාරම හිල් කරනකොට බ්ලෑඩ්ගේ මූණට හිරු එළිය වැටිලා මෙයා පිච්චෙන්න පටන් ගන්නවා. දැන් මේ දේවල් දැක්ක මිනිස්සු අපේ රජතුමා පිසාචයෙක් වෙලා දැම්ම මෙයාව මරලා දාන්න කියලා බ්ලෑඩ් හිටපු කුඩාරමට ගිනි තියනවා. ඒ වෙලාවේ මිරේනා මෙයා මේ හැමදේම කරන්නේ අපි වෙනුවෙන් කියලා මේ මිනිස්සුන්ට පැහැදිලි කරන්න හැදුවා. ඒ දෙයින් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ මුළු අහසම අඳුරු වුණ නිසා බ්ලෑඩ් ගිනි ගොඩෙන් නැගිටලා ඇවිත් හැමෝටම කෑ ගහන්න පටන් ගන්නවා. උඹලා නම් මහ මෝඩ යක්කු ටිකක්. ඔයාලා තාමත් පණ පිටින් ඉන්නේ. ඔයාලා සටන් කරපු නිසා කියලාද හිතන් ඉන්නේ. නෑ ඒ මං සටන් කරපු නිසායි ඔයාලා තාමත් පණ පිටින් ඉන්නේ. ඒ වෙලාවේ මිරේන ඇවිත් තමයි මෙයාව සංසුන් කරන්නේ. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ එදා රෑ මෙහෙමඩ්ගේ හමුදාව දේවස්ථානේ ළඟටම ඇවිත් ඒ වෙලාවේ බ්ලෑඩ් මිරේනට ඉක්මනින්ම එළිය වැටේවි. ඒත් එක්කම මගේ බලයක් නැති වෙනවා. ඒ නිසා මං ඉක්මනින්ම මේ යුද්ධය ඉවර කරන්න ඕන කියලා කියනකොට මිරේන මෙයාට කියන්නේ අපේ අවසන් හුස්ම තියෙන තාක්කල් අපි යුද්ධ කරමු කියලා. මොකද මෙයාලගේ ළමයාටයි රාජධානියේ ඉන්න ළමයින්ටයි කරන්න පුළුවන් උපරිම දේ කරපු නිසා දැන් ඕන දෙයක් වෙද්දීන් කියලා කිසිම බයක් නැතුව ඉන්නේ. ඒ වගේම දැන් බ්ලෑඩ්ගේ මිනිස්සුත් බ්ලෑඩ්ව විශ්වාස කරන නිසා මේ කට්ටිය එකතු වෙලා දැන් අපි මොකද කරන්න කියලා කල්පනා කර ඉන්නකොට බ්ලෑඩ් දකිනවා එතන කුළුණක ඉන්න වහුල වගේයා. ඒ නිසා මෙයා ඉක්මනින්ම එතනට ගිහින් ඒ වහුලන්ව පාලනය කරන්න පුළුවන්ද කියලා බලනකොට මෙයාට ලේසියෙන්ම ඒ වහුලන්ව පාලනය කරන්න පුළුවන්. ඒ නිසා මෙයා ඒ පැත්තේ ඉන්න වහුල ඔක්කොම දේවස්ථානෙට ගෙන්නගෙන එයාලගෙන් මෙහෙමඩ්ගේ හමුදාවට පහර දෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙමඩ්ගේ සෙබළුන්ට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව පණ බේරගත්තොත් ඒ හොඳටම ඇති කියලා හතර වටේට දුවන ගමන ඉන්නේ. හැබැයි තව ටික වෙලාවකින් ඉර පායන නිසා මං දැන්ම මේ යුද්ධය ඉවර කරන්න ඕන. ඒ නිසා මෙහෙමඩ්ගේ කතාව ඉවරයක් කරා නම් හරි කියලා හිතාගෙන බ්ලෑඩ් සෙබළු මැදට ඇවිත් මෙහෙමඩ්ව අල්ලගෙන එයාගේ කතාව ඉවරයක් කරන්න යනකොට තමයි මෙයා දකින්නේ මේ ඉන්නේ මෙහෙමඩ් නෙවෙයි කියලා. බලනකොට මෙහෙමඩ් එයා වෙනුවෙන් වෙන කෙනෙක්ව දාලා මෙයා සෙබළු අස්සේ හැංගිලා ඔන්න ඒ වෙලාවේ මෙහෙමඩ්ගේ එක කණ්ඩායම කාටත් වරෙන් දේවස්ථානයේ ඇතුළට ඇවිත් ට්‍රාන්සිල්වේනියා සෙබළුන්ගේ කතාව ඉවරයක් කරලා දානවා. ඒ වෙලාවේ මිරේනා දැන් අපි තාත්තා ළඟට යමු කියලා මෙයා ඉංග්‍රීසිවත් එක් කරගෙන අර උස කුළුණටයි දුවන්නේ. හැබැයි එතන බ්ලෑඩ් හිටපු නැති නිසා මෙහෙමඩ්ගේ සෙබළෝ මිරේනව එතනින් පහලට තල්ලු කරලා මෙයාලා ඉංග්‍රීසිව අල්ල ගන්නවා. හැබැයි හොඳ වෙලාවට මිරේනා එතනින් පහලට වැටෙන්නේ නැතුව එක ගල්පතුරක් අල්ලගෙනයි ඉන්නේ. දැන් මේ සද්දේ බ්ලෑඩ්ට ඇහුණා විතරයි මෙයාට වෙන දේ තේරිලා මෙයා ඉක්මනින්ම මිරේනව බේර ගන්න එනවා. හැබැයි මෙයා එතනට එනවත් එක්කම මිරේනත් එතනින් පහලට වැටෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ බ්ලෑඩ් මෙයාව බේර ගන්න කොච්චර උත්සාහ කරත් බ්ලෑඩ්ට මිරේනව අල්ලගන්න වෙන්නේ නැහැ. දැන් ආවදේ කරගත්ත නිසා මෙහෙමඩ්ගේ සෙබළු ටික දේවස්ථානයේ ඇතුලේ හිටපු හැමෝම මරලා දාලා ඉංග්‍රීසිවත් අල්ලගෙන මෙතනින් යන්න යනවා. එතකොට මිරේනට හොඳටම තුවාල වුණ නිසා මෙයා පණ ඇද ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් ඉර පායන්නත් පටන්ගෙන ඒ කියන්නේ තව ටික වෙලාවකින් බ්ලෑඩ්ට ලැබුණු බලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ නිසා මිරේනා ඔයා දැම්ම මගේ ලේ බොන්න කියලා කියනකොට බ්ලෑඩ් නම් මේ දෙයට කැමති වෙන්නේ නැහැ. හැබැයි මිරේනා මට මැරෙන්න තව ලොකු වෙලාවක් නැහැ. ඒ නිසා ඔයා මගේ ලේ බීලා ගිහින් අපේ පුතාව බේරගෙන එන්න කියලා කියනකොට බ්ලෑඩ්ටත් වෙන කරගන්න කිසිම දෙයක් නැති නිසා මෙයාගේ හිත ශක්තිමත් කරගෙන කොහොමරි අන්තිමේටම මෙයා මිරේනාගේ ලේ බොන්න පටන් ගන්නවා. ඔන්න ඒත් එක්කම අර ගුහාවේ හිරවලා හිටපු වැම්පයන් නිදහස් වෙන්න පටන්ගෙන ඒ වගේම බ්ලෑඩ්ත් මිනිස්සුන්ගේ ලේ බිව්ව නිසා මෙයා සම්පූර්ණයෙන්ම වැම්පය කෙනෙක් වෙලා ඊට පස්සේ මෙයා බාගෙට පණ ඇද ඉන්න මෙයාගේ සෙබළුන්ගෙන් ඔයාලට පලිගන්න ඕනද කියලා අහලා මෙයාගේ අත හපාගෙන එයාලට ලේ බොන්න දෙනවා. ඊට පස්සේ කවදාකවත්ම දාගන්නේ නැහැ කියලා හිතපො අර ඇඳුමත් දාගෙන මිරේනාගේ අවසන් කටයුත්තත් කරනවා. එතකොට මෙහෙමත් අපි යුද්ධෙන් දින්න කියලා හිතන් ඉන්නකොට
ඔන්න එකපාරටම ලොකු කුණාටුවක් මෙයාලා ඉන්න පැත්තට එන්න පටන් ගන්නවා. බලනකොට ඒ වෙන කවුරුත් නෙවෙයි ව්ලෑඩ්. ඒ විතරක් නෙවෙයි මෙයාට ලේපවපු හැමෝම දැන් වැම්පයර්ලා වෙලා. ඒත් එයාලට ව්ලෑඩ් වගේ කිසිම දෙයක් දරා ගන්න බෑ. මෙයාලා අහුවෙන අයව හපලා එයාලගේ ලේ බොන්න පටන් ගන්නවා. එතකොට ව්ලෑඩ් ඉංග්‍රීසිව බේර ගන්න මෙහෙමට්ගේ කුඩාරමට යනකොට මෙහෙමට් මේ හැම දෙයකටම ලෑස්ති වෙලා රිදී කාසි ගොඩක් හැමතැනටම දාලා රිදී කඩුවකුත් අතේ තියාගෙන ඉන්නේ. හැබැයි ව්ලෑඩ් මේ එක දෙයකටවත් බය වෙන්නේ නැතුව පිච්චුනත් කමක් නැහැ කියලා මෙයා මෙහෙමට් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ රිදී වලට පිච්චෙන නිසා මෙහෙමට් එක්ක සටන් කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒ නිසා මෙහෙමට් මෙයාට හොඳටම පහර දීලා මෙයාගේ පපුවට උලකින් ඇනලා මෙයාගේ කතාව ඉවරයක් කරන්න හදනකොට ව්ලෑඩ් එකපාරටම වවුල ගොඩක් වෙලා මෙහෙමට්ව අල්ලගෙන මෙහෙමට් අනින්නාව උලෙන් මෙහෙමට්ටම ඇනලා එයාගේ කතාව ඉවරයක් කරලා දානවා. ඊට පස්සේ ඉංග්‍රීසිවත් එක් කරගෙන කුඩාරමෙන් එළියට යනකොට අනිත් වැම්පයර්ලා සෙබළුන්ගේ කතාව සම්පූර්ණයෙන්ම ඉවරයක් කරලා දාලා ඊට පස්සේ මෙයාලා අපි හැමෝගෙම කතාව ඉවර කරා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔයාගේ පුතා ඉංග්‍රීසි විතරයි. දැන් එයාගේ කතාවත් ඉවරයක් කරලා දැම්මොත් අපිට කිසිම බාධාවක් නැහැ කියලා ඉංග්‍රීසිගේ කතාව ඉවරයක් කරන්න එනකොට ව්ලෑඩ් එක වැම්පයර් කෙනෙක්ගේ හදවතට ඇනලා එයාගේ කතාව ඉවරයක් කරලා දානවා. හැබැයි අනිත් වැම්පයර්ලා මෙයාලව වට කරගෙන ඒ වෙලාවේ මෙතනට ආව පූජකතුමා මෙයාලගේ පැත්තට කුරුසයක් දික් කරනකොට මෙයාලා හොඳටම බය වෙනවා. ඒ නිසා ව්ලෑඩ් මෙයාගේ පුතාව පූජකතුමා එක්ක යවලා මේ වැම්පයර්ලා ජීවතුන් අතර හිටියොත් ලොකු විනාශයක් වෙන නිසා මෙයාගේ බලෙන් මෙතන තියෙන අඳුරු වලාකුළු ටික අයින් කරාට පස්සේ මෙයාත් එක්කම මෙතන ඉන්න වැම්පයර්ස්ලා ඔක්කොම ටිකෙන් ටික විනාශ වෙන්න පටන් ගන්නවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ ඉංග්‍රීස් ට්‍රාන්ස්ල්වේනියාවේ රජකම බාර අරගෙන ඒ විතරක් නෙවෙයි ව්ලෑඩ්ගේ සේවකයෙක් වෙන්න ඕන කිව්ව අර අමුතු මිනිස්සයා ව්ලෑඩ්ට බොන්න ලේ ටිකක් දුන්නට පස්සේ ආයෙත් මෙයාට පණේනවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ අවුරුදු ගාණක් ගත වෙලා සිද්ධ වෙන එක සිද්ධියකුයි පෙන්වන්නේ. දැන් ව්ලෑඩ් ඇවිද යනකොට මෙයාට මිරේනාගේ කටහඬ ඇහෙනවා. බලනකොට ඒ ඇත්තටම මිරේනා. මං හිතන්නේ මේ මෙයාගේ ඊළඟ ආත්මයේද කොහෙද? දැන් ව්ලෑඩ් මේ දෙන්න ඒ කාලේ ආසම කවියක එක කොටසක් කියනකොට මිරේනා මාත් ඔය කොටසට ගොඩක් කැමතියි කියලා මේ දෙන්න ඒ ගැන කතා කර මෙතනින් යන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවේ අර ගුහාවක හිර වෙලා අන්තිමේටම නිදහස් වුණ වැම්පයර් මේ තමයි ආරම්භය කියලා මේ දෙන්නගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් මේ මූවි එක ගැන ඔයාලට හිතන දේවල් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මං ගිහින් එන්න. හැමෝටම ගුඩ් බයි.